ඉතින් ලැබුව අලුත් අවුරුද්ද හැමෝටම සාමය සතුට හිතට පටන හැමදේම ඉෂ්ට වෙන්න වෙන අවුරුද්දක් වෙතම ප්‍රාර්ථනා කරනවා. මම ඉතින් මේ අද උදේම යනවා කැලණි පන්සල්. මොකද අද ජනවාරි 1 වෙනිදානේ. අද මට කැම්පස් එකේ ඉන්න උනා ගෙදර ඉන්න උනේ නැහැ. ඉතින් මායි මගේ රූම් එකේ යාළුවයි අපි දෙන්න යනවා කැලණි පන්සල්. ඔය ඉතින් අපි දෙන බස් එකේ යන ගමන් ඉන්නේ මොකද කැම්පස් එකේ පොඩි දුරක් බස් එකේ යන්න ඕනේ. තාම ඉතින් කළුවරයි පාන්දර ගතිය තියෙනවා. මොකද අපි යනකොට 6ට විතර ඇති. අපි ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා බහැලා අපි උදේම කොහොමhari පන්සලට ගියා. අපි ගිය ගමන් ඉස්සරම ගත්තේ මල්. මං ආසයි රතු පාට මල් වලට. ඊට පස්සේ මගේ යාළුවා ඒකේ බා කියලා ආයේ රතු පාට මල් ඉල්ල ගන්නවා බලන්න. ඉතින් අපි රතු පාට මම කියන්නේ රතු මානෙල් වෙන්න ඕනේ. ඒවත් අරගෙන අපි දෙන්නා දැන් මේ යන්න හදන්නේ පන්සලට. තුරුත් අරගෙන දැන් පන්සලට යනවා. අපි පිටිපස්ස ගේට් එකෙන් තමයි ඇතුල් වෙන්නේ. මොකද මල්ලිව පැත්තේ හින්දා අපි එතනින් තමයි ඇතුල් වෙන්නේ. යන ගමන් අපි තෙල් මල් ගෙදරිනුත් ගෙනාවා. කැම්පස් එකේනුත් ගෙනාවෙද්දි ඊපස්සේ යාළුවා ගත්ත එන තෙල් පහනක්. ඒකත් අරගෙන දැන් යන්න හදන්නේ වඳින්න. අද මම පාන්දර නැගිටලා කිරි ආහාරත් හදාගත්තා. පින්වත් පූජා කරා. හැබැයි ගොඩක් වීඩියෝස් ගත්තේ නෑ. මොකද අපි ගියේ ඉතින් වීඩියෝ කරන්න නෙමෙයි. ගොඩක්ම ඒත් මට වීඩියෝ ක්ලිප් එකක් අද ගන්න හිතුණා. මොකද ජනවාරි 1 වෙනිදානේ. ඊට පස්සේ පහන් පත්තු කරලා මල් පූජා කරලා මේ අනුගුරු පත්තු කරලා ගහන්න තමයි නේද ගොඩාක් සෙනඟ පන්සලේ. මොකද මේ අලුත් අවුරුද්දනේ ගොඩාක් කට්ටිය ඉතින් යාළගේ ප්‍රාර්ථනා ඒවා ඉෂ්ට කරගන්න ඒ ප්‍රාර්ථනා කරන් ඉතින් ඇවිල්ලා හිටියේ ගොඩක් සෙනඟ හිටියා. පිටිපස්සේ අනුගුරු ගහලා ඉතින් පොඩ්ඩක් මගේ යාළුවා චුට්ටක් වාඩි වුණා. වාඩි වෙලා ඉඳගෙන අපි ගොඩක් ගාතෙම කියලා ඔතන ටිකක් වෙලා හිටියා. ඉතින් කොහොමද ඔයාලගේ අද දවසේ ගියුනේ? කොහොමද ඔයාලගේ අලුත් අවුරුදු ආරම්භය මොන වගේද කියලා පළවෙනි කමෙන්ට් කරලා යන්න. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් හම්බ